ආයුබෝවන්. අද අපි ඔයාලට සහල් සේදූ වතුර වලින් ඔයාගේ මුහුණ සුදු කරගන්න, පැහැපත් කරගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙනවා. අපි හැමෝම ආහාර පිළියෙල කරනකොට විසි කරන දෙයක් තමයි සහල් සෝදා ගන්නා වතුර. මේ වීඩියෝ නැරඹීමෙන් පසුව කවදාවත් ඔබ සහල් සෝදන වතුර විසි කරන එකක් නම් නැහැ. අතීතයේ ආසියානු කාන්තාවන් තමන්ගේ රූපය පැහැපත් කිරීම සඳහා සහල් වතුර රහසක් ලෙස භාවිතා කර තිබෙනවා. දැන් අපි බලමු සහල් සේදූ වතුර වලින් ඔබේ මූණ පැහැපත් කරන සත්කාරය කරන්නේ කොහොමද කියලා. මුලින්ම හාල් ටිකක් මේ වගේ භාජනයකට දාලා සෝද ගන්න. මේ විදිහට සෝදාගත්ත සහල් භාජනයකට දාලා පැය 2-3ක් තියන්න ඕනේ. පැය 2-3ක් තිබ්බට පස්සේ ඔයාලට මේ විදිහට වතුර දකින්න පුළුවන්. අපි දැන් මේ වතුර ටික පෙරා ගන්න අවශ්‍යයි. මේ ආකාරයට පෙරාගත් සහල් වතුර ටික අයිස් ට්‍රේ එකක් අරගෙන වක් කරලා ශීතකරණයේ තබා ගන්න ඕනේ. මෙම සහල් වතුරවල සම ප්‍රාණවත් කිරීමට උපකාරී වෙන පිටෙරා නම් විටමින් සහ ඛනිජ ලවණ බොහෝමයක් අඩංගු වෙනවා. ලෝකයේ මිල අධිකම සම ආරක්ෂා කරන නිෂ්පාදන සඳහා මෙම පිටෙරා යොදා ගන්නවා. දැන් මේ ඔයාලට පේන්නේ අපි හදාගත්ත රයිස් වෝටර් අයිස් කියුබ්. දැන් අපි බලමු අපි මේ රයිස් වෝටර් අයිස් කියුබ් භාවිතා කරන්නේ කොහොමද කියලා. මුලින්ම මෙම අයිස් කැටය අරගෙන කවාකාරයට මුහුණේ අතුල්ලන්න. ඊට පස්සේ මුහුණේ ඒ වතුර විනාඩි 4කට පමණ තිබෙන්න හැරලා ඇල් වතුරෙන් මුහුණ හොදගන්න. ඉක්මන් ප්‍රතිඵල ඕනේ නම් දිනපතාම මේ විදිහට භාවිතා කරන්න. ඔයාලගේ ප්‍රතිඵලයත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වටිනා වීඩියෝකින් හෙටත් මුණ ගැහෙමු. හැමෝටම සුබ දවසක්. මේ වගේ වටිනා වීඩියෝ දිනපතා නරඹන්න, ලෝකය දකින්න අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ඔයාලගේ සංජු.